සියලු දෙනාටම සුබ උදෑසනක්. ඔන්න අපි මඤ්ඤොක්කත් හැදුවා. අපේ පුතාලත් එක්කන් එකතු වෙලා එව්වා පැලවෙලා බොහොම දුරට. මේ භාගයට භාගයක් වගේ පැලවෙලා තියෙනවා. සමහරක් ඒවනම් ඉතින් පැලවෙලත් නෑ. මම මේ දඬුත් ගෙනාවේ මාතලේ කියන ප්‍රදේශයෙන් ගිහින් අවුලක් නෑ වුණාට ඉතින් පැලවෙලා තියෙනවා. තව හිටවලත් පොඩි කාලයක් විතර වෙන්නේ. සමහරකට ගොඩාක් දුරට පැලවෙන්නත් ඉඩ තියෙනවා මෙව්වා. පැලවෙන්නේ නැතුව තියෙන්නෙත් නෑ. පුතාලා දෙන්නනේ වැව්වේ. එයාලා වලවල් වහලත් නෑ තමර කිව්වා. අමතක වෙලත් ඇත්තේ. මං අඹ වගාව සම්බන්ධව තමයි ඔයාලට කියන්න ආවෙත්. මමත් දවස් 10කින් විතර තමයි මේ අඹ වගාව බලන්නත් ආවේ. කියන්නේ පල්ලෙහාට යන්නම ඕන අඹ වගාව හරියටම ඔයාලට පෙන්නන්න. දලුත් දාලා අලුතෙන් කප්පාදුකුත් කරන්න වෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. ගොඩාක් ඔයාලට හම්බෙනවා ගොවි මාතුන්ට මේ එක්කෝ පළතුරු මැස්සා. පළතුරු මැස්සා කියන සතා විද්දාම තමයි මේ වගේ දේවල් ගොඩාක් දුරට ඇති වෙන්නේ. අලුතෙන් පැකට් නම් දාන්න තියෙනවා සෑහෙන්න. අපි බලමු ඉතින් ඒවට පැකට් කරන්න ඕන. කවර දාන හිදියත් මං ඔයාලට ඒ ගාම්ම කියලා දෙන්නම්. කවර ඉරලක් තියෙනවා බොහොමයක්. ඒවා ඉතින් අපි බලන්න ඕන. බලලා ඉවරලා තමයි හැමදේම කරන්න ඕනේ. බොරුවට මේ කවර දාලා වැඩකුත් නෑ. මේ බල තමයි හැමදේම කරන්න ඕනේ. අලුතෙන් අඹ ව්‍යාපාරයක් කරන කට්ටියට අඹ පැල හැදෙනවා නම් අදන් ආසාවක් වගේ තියෙනවා නම් කියන්න. උපදෙස් ටිකක් දෙන්න පුළුවන්. දන්න දේවල් කියලා අපි ඉතින් සපෝට් එකක් අනිවාර්යෙන් දෙනවා. අපේ කවුරු වුණත් ඉතින් මමත් මේක එන අමාරුවෙන් තමයි මේක මේ වගේ දෙයක් කරන්න ඉතින් ගොඩක් කාලේ ශ්‍රමය කැප කරන්න ඕන. නැතුව මෙව කරන්නත් ඉතින් අමාරුයි. මේ ගොඩාක් මේ පළතුරු මැස්සා කියන එක මේ අඹ වලට එනට හානි කරනවා. ඒකට ඉතින් අපි පොඩ්ඩක් බලන්න ඕන ඒවටත්. මමත් මේ හුඟ කාලෙකින් එන්නේ හේන පැත්තේ. අඹ ගොඩාක් හැදිලා තියෙනවා ඉතින්. ඒවට අපි ක්‍රමයෙන් අපි අඹ කවර දාගෙන යන්න ඕන. මං කවරගේ දාන වීඩියෝකුත් මං ඔයාලට අනිවාර්යෙන් කවර දාන වෙලාවට මං කියලා දෙන්න. මම ඉතින් දුප්පත් කොල්ලෙක් හින්දා තනියෙන් වීඩියෝ කරගෙන යන්නේ. මට එහෙම ඒ වෙනුවෙන් කවුරුවත් යොදවලා ඉවරලා මේ කරන්න තරම් වත්කමක් නැහැ. මේ පේනවනේ. හින්දා නැවත වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම බුදු සරණයි.